හෙලෝ යාළුවනේ මෙයාලා එකතුලා ඉන්නේ ටිකි vlogs YouTube channel එකත් එක්ක. මේ තියෙන්නේ මගේ අවුරුදු vlog එක. ඉතින් මම අවුරුද්දට පරණ අවුරුදු දවසේ මගේ study table එක තියෙන තැන වෙනස් කරලා චූටි වෙනස්කම් ටිකක් කරා. ඉතින් මේ තියෙන්නේ තිබ්බ පිටි. ළඟට මගේ room එකත් ලස්සනට bed sheet අලුතෙන් දාලා හැදුවා. ඉතින් මේ තියෙන නංගි කියන්ද ඊට පස්සේ මේ තියෙන මගේ අනිත්. ඊට පස්සේ අපේ අම්මා අලුත් අවුරුද්දට මට ඇඳුම් මැහුවා. ඉතින් මේ තියෙන මේ දෙක. ඉතින් ඊට පස්සේ අපි අලුත් අවුරුද්දට කැවිලි හැදුවා. මේ තියෙන්නේ වැලිතලප හදපු විදිහ. ඉතින් ඉස්සෙල්ලම පොල් එහෙම පිටි එහෙම හොඳට බැදලා ඊට පස්සේ එකට ලුණු වතුරයි දාලා හොඳට කලවම් කරන්න ඕන. ඊට පස්සේ මම පොල් ගෑවක් ගොඩක්. ඉතින් ඊට පස්සේ ඒ ටික ස්ටීම් එකට දාලා හොඳට තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ තාච්චි එලිපෙත් තියලා ඒකට පැණි හොඳට දාලා උණු කරගන්න ඕනේ. ඒ කියන්නේ සීනි දාලා හොඳට ඒක පැණි එකක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට තම්බගත්ත පිටි මිශ්‍රණය එකතු කරනවා. මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් අපේ අම්මා තමයි වැලිතලප මේ පාර හැදුවේ. මේ තියෙන්නේ ඒ වගේ පැණි. පස්සේ කෙසෙල් කොලයක් උඩට මේ විදිහට ඒ වැලිතලප මිශ්‍රණය එකතු කරන්න ඕන. ඊට පස්සේ ඒක හයි වෙනකන් තියන්න ඕන. ඉතින් ඔන්න ඔය අතරේ අපි කොකිසුත් බැත්තා. කොකිස් මිශ්‍රණය හදපු විදිහ නම් වීඩියෝ ගන්න බැරි වුණා මට. ඉතින් මාත් අම්මට කොකිස් බදින්න උදව් වුණා. ඉතින් අවුරුද්දට ඔයාලා මොකද කරේ කියලා පරින් කමෙන්ට් එකක් දාන්න. තියෙන්නේ කොකිස් බැදපු විදිහ. ඊට පස්සේ අර හයි වෙච්ච වැලිතලප එක කප් එකකට දාගත්තා. ඉතින් මේ තියෙන්නේ අද අපි අවුරුද්දට කිරි උතුරපු විදිහ. තියෙන අපේ අවුරුදු මේසේ. ඉතින් ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඊළඟ දවසෙත් අලුත් vlog එකකින් ඔයාලව හම්බෙන්නම්.